හලෝ කොහොමද සුබ දවසක් වේවා මගේ YouTube channel එකට ආලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙසක් පුර 15ක පොය දවසේ උදේට මම ඉතින් දන්සල් වයිප් එකෙන් බත් හදුවා. සෝයා මිට්ටු කියලා පරිප්පු හදලා මං කලින් හදලා තිබ්බ සීනි සම්බල් එකක් තිබ්බා. ඉතින් ඒකට කහපත් හදලා උදේට අපි පත් දෙව්වා. මොකද අපි අදහස් කරගෙන ඉන්නවා දවල් වරුවේ පොඩ්ඩක් රවුමක් ගහලා හවසට පන්සල් යන්න. ඉතින් මගේ කරපිංච රම්පෙත් ඉවර වෙලා තිබ්බ නිසා අපේ ගේ පිටිපස්සේ තියෙන පුංචි රම්පේ ගහකුයි කරපිංච ගහකුයි ඒකත් කඩාගෙන ඇවිල්ලා මං ටට්ටක් ගාලා ඉව්වා. මෙන්න මේ චෙෆ් මාමලා දෙන්න ලස්සනයිද කියන්නකෝ. මං ඒ දෙන්නම ගත්තේ තෙමෝ එකෙන්. බුදුන් වහන්සේට බුද්ධ පූජාවක් තියලා ඊට පස්සේ අපි වෙසක් කූඩු එල්ලන්න තමයි හදන්නේ. වෙසක් කූඩු මේ පාර නම් ගෙදර හැදුවේ නැහැ. ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් කඩෙන් ගෙනාවා වෙසක් කූඩු 3ක්. ඊට පස්සේ අපි ගියා. ඉතින් රවුමක් පොඩි දෙන්න ඉතින් ආසාවෙන් හිටියා දන්සල් වඳින්න යන් කියලා. දන්සල් වඳින්න යන්න කියලා නිශ්චිත පාරක් නැහැ. ඉතින් අපි කට්ටියම ඔය ආටිකල හංවැල්ල වෙලිපිල්ලාව ඇඹුල්ගම ඔය පැත්තෙන් එනකොට අපිට අහම්බෙන් දැක්කා ඇඹුල්ගම රජමහා විහාරය. ඇත්තටම අපි පන්සල් යනවා කියලා හිතන් හිටිය හවස අපි මේ විහාරයකට වඳින්න පුදන්න යනවා කියලා හිතලා නෙමෙයි ආවේ. ඇත්තටම අපි දන්සල් වඳින්න කියලා ආසාවට ආපු ගමනක්. ඉතින් මේ පැත්තෙන් එනකොට අපි දැක්ක මේ ඇඹුල්ගම රජමහා විහාරය. ඉතින් මේකට අපි මීට කලින් ගිහිල්ලා නැහැ. ඉතින් ඇත්තටම මේක ඉතාම ඓතිහාසික වටිනාකමකින් යුක්ත පුරාණ රජමහා විහාරයක්. කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල ප්‍රදේශයේ තියෙන්නේ පිටලා තියෙන්නේ. ඉතින් කොළඹට තදාසන්නව මේ වගේ විහාරයක් තියෙනවද කියන එකත් ඇත්තටම හිතා ගන්න බෑ. මොකද මේක කැලණි ගඟ අසබඩ පිටලා තියෙන විශාල ගල් පර්වතයක තමයි මේ විහාරය පිටලා තියෙන්නේ. ඒ වගේම විශාල කැලෑවක් උඩට යන්න කැලෑව අපි කැලෑවක් අස්සෙන් යනවා වගේ තමයි මේ විහාරයේ මුදුනටම යන්න ඕනේ. ඉතින් හරිම සුන්දර හරිම නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන කොළඹ මේ වගේ විහාරයක් පිහිටලා තියෙනවද කියන්නත් ඇත්තටම හිතා ගන්න අමාරුයි. මේක මං හිතන්නේ ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු නොවිච්ච විහාරයක්ද දන්නෙත් නැහැ. ඉතින් වෙසක් පොය දවසේ කියලා ලොකු සෙනගක් හිටියනේ අපි දවල් වරුව නිසාද දන්නෙත් නැහැ.
ඉතින් මං කිව්වනේ මේ පන්සලෙන් මුදුනටම අපි යන්න ඕනේ ගල් පර්වතයක පිහිල්ලා තියෙන නිසා. ඉතින් මේ ගමන ගොඩාක් දුෂ්කරයි. ලස්සනට පඩිපෙළවල් හදලා අත්තටවල් හදලා තියලා අපිට උඩට යන්න තියෙන මාර්ග නැහැ. ඉතින් කැලෑවක් මැද්දේ ගල් උඩින් නැගලා බැහැලා යන්න ඕනේ. ඊටත් වැඩිය මේ ඊට කලින් දවස්වල වැහැලා මඩ වෙලා තිබ්බ නිසාත් තව ගොඩාක් අවධානය යන්න ඕනේ. මං ඇත්තටම මේ විදිහට වීඩියෝ ටිකක් හරි කරගත්ත සමහර තැන්වලදී වීඩියෝ කරෙන්නේ නැහැ. මොකද මම වීඩියෝ කරන්න ගියොත් මම අනිවාර්යයෙන්ම ලිස්සලා වැටෙන්න උනත් පුළුවන්. ඉතින් ඊටම දුෂ්කරයි. හැබැයි හරිම සුන්දර ගමනක්. කොළඹ ඉන්න අයට ඇත්තට මේ වගේ අත්දැකීමක් ලබා ගන්න තියෙනවා කියන එක ඇත්තටම ලොකු දෙයක්. මම මේ පන්සල ගැන විස්තර ටිකක් කියන්නම්. මේ විහාරය අම්බිලිග්‍රාම වෙහෙර, රත්ගල් වෙහෙර, ඇඹුල් හෙළු වෙහෙර, ඇඹුල් පස වෙහෙර, ඇඹිල්ල වෙහෙර, ඇඹලව වෙහෙර ආදී විවිධ නම් වලින් හඳුන්වනවා. මොකද මේ ඇඹිල්ල, ඇඹුල් පස වගේ නම් වලට හඳුන්වන ප්‍රධාන හේතුවක් විදිහට කියන්නේ අතීතයේ මහා නාහිමිවරුන්ට රජදරුවන්ට ඇඹුල සැපයූ විහාරස්ථානයක් විදිහට මේක තිබිලා තියෙනවා. ඒ වගේම මේකේ ලෙන් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවලු. ඉතින් ඒ වගේම මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටලා ඇතයි කියලා ඒ ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පත්තිනි දේවිය මේ ලෙනක වැඩ වාසය කරමින් භාවනානුයෝගීවත් කල් ගත කරලා තිනවා කියලා ප්‍රදේශීය මතයක් තියෙනවා. ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් මෙම විහාරයේ රෝපණය කරලා තිබිලා. හැබැයි විදේශ ආක්‍රමණ හමුවේ එම බෝධීන් වහන්සේ මේ වෙන විට විනාශයට පත් වෙලා තියෙනවලු. ඒ වගේම මේ පූජනීය ස්ථානය බොහෝ අනුහස් තියෙන ස්ථානයක් විදිහට සැලකනවා. ඔන්න දැන් අපි ගොඩාක් ගල මුදුනටම වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට නම් මහන්සි. ගොඩාක් මහන්සි නෑ. හැබැයි අපිට ලොකු අවුවකින් ලොකු කරදරයක් තිබෙන්නේ නැහැ. ඉතින් වතුර බෝතලයක්වත් ගෙනාවේ නෑනේ. ඉතින් අපිට හරි තිබහයි. ඒ වගේම මෙතන මේ ගලෙන් පල්ලෙහා තියෙනවා පුංචි මේ වගේ කඩයක්. ඉතින් බෙලි මල් තියෙනවා, බඩේරිඟු කන්න එහෙම අවශ්‍ය නම් රෝල්ස් ඔය පෑන් කේක් වගේ ඒවා මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි ගල උඩම වාඩි වෙලා බෙලිමල් එකත් රස බලලා අපි ආයි ගමන යන පිටත් උනා. මෙන්න මෙතනිනුත් බැහැලා යන්න පුළුවන් කියනවා. ඒ වුණාට තව චුට්ටක් අපිට තව උඩට නගින්න තියෙන නිසා අපි මෙතනින් ඊළඟ ටිකත් නගින්න ගමන පටන් ගත්තා. මෙතන තමයි විහාරයේ මුදුනම තැන, උසම තැන. මෙතනින් පස්සේ අපිට තියෙන්නේ ඊළඟට බැහැලා යන්න. අපිට ඔන්න කැලණි ගඟත් පේනවා. ඉතින් ගම් වතුර කාලෙට නම් මේ වටේ නම් මං තනේ යට වෙනවා. ඔන්න ඔය කැලණි ගඟත් අපිට පැහැදිලිවම පේනවා
මේ කන්ත පුතුනටම නැග්ගාම ඉතින් මේ ගලේ ගොඩක් තැන්වල ඊතල දාලා තියෙනවා. මොකද යන විදිය සමහර විට තැන්වල පාරවල් කීපයක් තියෙනවා. මොකද අතරමං වෙන්න පුළුවන්. මේක කැලයක්නේ. ඉතින් අපිත් ඊතල දිගේ බලාගෙන වගේ තමයි ආවේ. ඊට පස්සෙත් අපි කට්ටියට පොඩ්ඩක් මහන්සි හිතිලා පොඩි ඇලර්ට් එකක් දැම්මා ගලක් උඩ. ඒ වගේම අපි දැනගන්න ඕනේ මෙච්චර පාරිසරික වටිනාකමකින් යුතු ස්ථානයක් සමහර අය ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල් ඒවත් දාලා ගිහපු ස්ථාන අපි දැක්කා. ඇත්තටම මේ එහෙම අර ලොකුවට වෙනත් තැන්වල වගේ මිනිස්සු පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවල් දාපු ඒවා ගොඩාක් නැහැ. එහෙමත් කෙනෙක් ඔය එකක් දෙකක් දාලා යන කෙනෙක් නෑ. ඉන්නවනේ කොහේ ගියත් ඉතින් ඒ ඇරෙන්න තාම පිරිසිදුයි මේ විහාරස්ථානය. මේ බලන්නකෝ ඒ අතර කවුරු හරි ගල් පැලන බොරුවකුත් කියලාද මන්දා. ඉතින් මේ පන්සල දැන් උඩට නගින්න තියෙන පාරෙම නෙමෙයි අපිට බහින්නත් තිබ්බේ. අපි බැස්ස වෙන පාරකින්. මං කිව්වනේ ඉතින් අපි පන්සලකට එන්න ඕනේ කියලා හිතාගෙන ආපු ගමන නෙමෙයිනේ. ඉතින් අපි ඇත්තටම පාට ඇඳුම් ඇඳගෙනත් හිටියේ. අනිත් එක තෙල් මල් පහන් මුකුත් ගෙනාවෙත් නැහැ. ඉතින් පන්සල ඉස්සරහම තිබ්බ තැනින් අපි පහන් මල් හඳුන් කුරු ටිකක් අරගෙන තමයි අපි වැඳ පුදා ගත්තේ. Gilen obe gulam di Linin obe dam saade Wani wani obe paade Tilo wak budu samine Gilen obe gulam di Linin obe dam saade Wani wani obe paade Tilo wak budu samine අපි බලු කපුටු දානයක් දුන්නා. අපි සාමාන්‍යයෙන් ගොඩක් පොයවල් වලදී අපි බලු කපුටු දාන දෙනවා. ඉතින් මේ පාරත් දුන්නා. මම ඒකේ ගත්ත පුංචි වීඩියෝ එකක් තියෙනවා අවසානයේ එකතු කරලා. ඔයගොල්ලෝ කැමති නම් ඒක බලන්න. ඕගොල්ලන්ටත් මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. අතට ගිහින් එන්නම්. මාව subscribe කරන්නත් ආරාධනා කරනවා. සුබ දවසක්. පරිත්‍යාගශීලී කෙනාට දේවල් ලැබෙනවා. චූටි කාලේ ඉඳලා ළමයාට පුරුදු කරන්න කන බත් එකකින් හරි බත් පිටක් සතෙකුට දෙන්න. බත් ගුලියක් හදලා දෙන්න උගන්නන්න කුරුල්ලෙකුට හරි. හම්බ වෙන පාන් කෑල්ලෙන් හරි කොටසක් දෙන්න උගන්නන්න. ඔබ ඔබේ දරුවන්ට ඇත්තටම ආදරෙයි නම් ඒගොල්ලන්ට පුහුණු කරන්න ඕනේ දීම. තියෙන කොපි පොත් ටික පැන්සල් ටිකෙන් එකක් හරි නැති ළමයෙකුට දෙන්න උගන්නන්න.
දෙන ළමයා දෙන්න සෝදපු අත්‍යති ළමයා දැක්කම ප්‍රශංසා කරා. එයා අගය කරා. දෙන්න පුහුණු කරා. ඔබේ දරුවෝ සංසාරේ කවදාවත් අඩුවක් නැතුව ජීවත් වෙයි. ඔය දෙන්න හදනකොටම නැති වෙයි, අපිට මදි වෙයි, අඩු වෙයි. ඔහොම හිතලා බය වෙනව නේද? ඒගොල්ලොන්ට ඉතින් අඩුම තමයි. එක්කව කරගෙන ගොඩ ගහගෙන ඉඳිද්දි දාන්නෙම නැහැ, ගම් වතුරක් හරි ඇවිල්ලා උස්සන් යනවා. මොකක්වත් ඉතුරු වෙන්නේ